Hello friends, welcome back to another gameplay video. So I think ada man play karanne Ice Cream 2. Don't play with me. Give me the ice. Guys, ඉතින් ගොස් මොක් දාලා ගහන්නේ ඔයගොල්ලෝ රටාව දාගන්න. මේ මඟුල් හැම රෙද්දම පෙන්නනවා ඇඩ් දා ඒකයි ගෙහින් එකේ අවුලක තියෙන්නේ. හැම රෙද්දම පෙන්නනවා මොකද? ඒක මට වැඩක් නෑනේ. ඔයගොල්ලෝ නෝර්මල් ඩයිරෙක්ට් මොකක් හරි ගහනවා ඔයගොල්ලෝ හොඳයි. මං ගහන්නේ ඉතින් ගොස් මොඩ්නේ බලන්න මැප් එක වැටිලාද? මැප් එක වැටිලා. දෙන්න පුතේ මැප් එක නානන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 നනനന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 നice cream 2 එකයි බලහන් data නම් off මේ ගේම් එකකින් හරි මොකක් හරි ඇඩ් එකක් හදලා ප්ලේ වෙනවා ඉතින් මම වර්ධි ස්ථානයේ බිවි වර්ධි ස්ථානය උඩට යන්න කලින් පොඩි බඩක් තියෙනවා ගන්න මං කනත්තර ගියා මුලින්ම වර්ධි එක බුල් හරි ස්ථානෙට යන්න මේ ඉන්නේ මචං අයිස් ක්‍රීම් කාර්යය ඌ අයිස් ක්‍රීම් කාලා බත්ල වෙලා ඉන්නේ හරිද ඔයාලා දන්නේ නැති අයිස් ක්‍රීම් 8 ප්ලේ කරලා තියෙන කට්ටිය දන්නවා ඉතින් කතාව ඉතින් අපි දන්නා සේරම ස්ටෝරි එක ඉතින් මේ අකා ඉන්න බලන්න මේ මෙහෙම හරි ඇඩ් එකක් හදලා දානවා බලන්න තායනෝක බලන් ඉන්නේ හරි බතලයි නේද මම යන්න ඕනේ ඔයගොල්ලෝ මෙන්න මේකට අපි අර ස්විච් එක දාලා හිර කරන පොට් එක අහුනම් අන්න එතනට යන්න ඔයගොල්ලෝ යම්මඩ යන්න ඕනේ අයිස් ක්‍රීම් 2 එකේ අපිට මේක ඇතුළටත් දෙන්න එනදට බෑනේ මරෝ මේ තියෙන ළමයි හිර කරන කුඩිය මහා බලු වැඩ කරන්න මේ අයිස් ක්‍රීම් කියන කාර්යය ජරා වැඩ කරන්න Oh, my plan is going perfectly. Is anybody watching? කපාට කලියලා අපි යනවා කනත්තර ගිහිලා ලොකු දෙයක් කරන්න තියෙනවා මේ අයිස් ක්‍රීම් කාර්යයව ඉටිපන්දම පත්තු කරවන්න ගෙන්නන්න වෙනවා මේක ලේසි වැඩක් නෙවෙයි මෙයා කන්නේ ගුණ වගේ යනවා වොචින් ගගා යනවා මෙතනින් ගහලා ඕගොල්ලෝ අර ගුණාව එක්කන් එන්න ඕනේ මෙතනට පරිස්සමන මේ කරන්නත් ඕනේ ඉතින් ඕගොල්ලෝ දැන් හાર્ට් අර මොකක් හරි ගහනවා පරිස්සම කරන දෙයක් කරන්න ඕනේ මේ අකා ඇවිල්ලා ගහනවා ඊට පස්සේ ගහනවා නෙමෙයි අයිස් කරන මේ ඉන්නේ පොර බෝල් කපාට තමයි ගෙස්සිලා ගියේ පොර වරෙන් වෑන් එකට එලාම අරු ඉටිපන්දම් පත්තු කරන්නේ Jay, help me out of here, please. වහන් ඉඳන් අරුට සද්දයක් නරෙද්ද ප්ලේ වෙනවා අනේ මේ අකාතෙන්ද ගිහිල්ලානේ අරක පත්තු කරලා ගන්න අයියෝ මේ මිනිස්සුන්ගෙන් හරි කරදරයක් තියෙන්නේ එක පත්තු කරලා ගන්න උඹට පාරලා දෙන රාජකාරිය කරපන් ඒ ගුණ නූරු නේද Is anybody looking? විකාර ගෙවන තු මේ ඉන්න උඹගේ ඉටිපන්දම උඹගේ නාටි අනේක පත්තු කරන්න නාටි එක ඉන්න මේක පත්තු කරන්න කෑව වීඩියෝ එක මං කිව්වේ ඥාතියෙක් කියලා ගණන් ගන්න එපා මොක පත්තු කරන්නකෝ ගණන් ගන්න එපා මනුස්සයෙක් පත්තු කළා නේද? හරි. මගේ වැඩේ ඉවරයි. දැන් මට වෙන තැන පොට්ටකට ගිහිල්ලා වැඩක් තියෙනවා. මේ කැමරා
මේ අර මොකද්ද මේ ෆිල්ම් වල පෙන්නන්නේ වාහනේ තියෙන තැනකට යන්න ඕනේ. ඒකේ පාකින් එකේ තියෙන වාහන අන්නේව චෙක් කරන්න තමයි. ඒක මාර මේ ෆිල්ම් එකක් තමයි නිකන් ෆොටෝ එකක් විතරයි ඒක තියෙන්නේ. හරි සුපිරි එක බැනර් එකක් කොහෙද මිනිස්සු මේ බැනර් එක බලන්න වාහන පිටින් යනවා. මේ මොකද්ද බම් මේ වැටෙන්නේ? මේ කවුද ඒ බණ්ඩියා? අයිස්ක්‍රීම් රොට් මොනවද තියෙන්නේ? මේ තියෙන්නේ අපිට ඕන කරන බඩක්. එක ගිහිල්ලා පරීක්ෂණයට දාන්න මගේ ගොඩක් මේක බග් වුණා. Please. එතන නැති වුණා. ගොඩක් වීඩියෝ හදද්දි මට වෙන්නෙම බලු වැඩ කියලා දන්නවනේ. මේ අයිස්ක්‍රීම් වන්න එක ටිකක් රියලිස්ටික් ගතියට හදලා තිබ්බා. මේක ඉතාමත් ගොම් විදියට තමයි හදලා තියෙන ගේම් එක. ඔයාලට කියන්න අර රෙදි එල්ලන්නේ අන්න ඒකෙන් එල්ලිලා යනවා නිකන් සර්කස් එකක් පෙන්නන්න වගේ. කඩම් වැටෙන්නේ නැද්ද දන්නේ මුගේ බරට හරියට. අත දරුවෙක්වත් එන්න ඕනේ ඒක එල්ලිලා යන්න නම් අනේ මන්ද මුගේ බර නැතුව ඇති. මුගේ කිලෝ එකක්වත් නැතුව ඇති මං හිතන්නේ. ළඟට පායලා යන්න තරම් බරක් නැතුව ඇති මුගේ. අපි පර්ෆියුම් එක වහගන්න කොබම් මේ පර්ෆියුම් එක අරයා කඩ දීලා කෑල්ලක් ගන්න දෙයිලා. බර මොකද්ද යෝ මේ මොනවද බම් මේ ටෙඩි බියාලා ඕව වැඩ නැහැ අපිට. හද දන්නේ බං ඒ අරුට ගහන්න මං දැන් ඕවා තියෙන්නේ. කොබම් පර්ෆියුම් එක તો කාර් කීයද අරින්ද දෙයින් තුන නැත්නම් ඉතින් මොකක් හරි වෙලා ගේම් එකේ වගයක් වෙන්න ඕනේ. මේ තමයි මොකද්ද බං ඌව රතු වෙනවා. මේ මොකද්ද බං පන තියෙන පූස්සෙක් වගේ. මේ තියෙන පර්ෆියුම් පරිස්සමට දාගන්න බග් වෙනවා. අපි දැන් යන්න ඕනේ මෙන්න මේ ස්ථානෙට. මම එකපාරක් මේක වින් කළා මම දන්නවා රටාව ඉතින්. කොබන් අර පර්ෆියුම් එක දැම්ම ඕනේ නැහැ. කුණු බක්කි වගේක් තියෙනවා අපිට චෙක් කරගන්න. කුණු බක්කිත් දන්නේ වෙන මොනවද හරි දන්නේ මම හිතන්නේ කුණු බක්කි හඳුයි. මේකෙක් නෑ. මම ඉස්සෙල්ලා වීඩියෝ එකක් ඇදුවා අන්තිමට එක මේ වුණා මම කොමාරි වින් කළා ඒවල. මේකෙත් නෑ. Jay, help me out of here, please. What's up, Jay? I have a rare piece that I found out there. Surely you know what to do with it. If you bring me something pretty, I'll give it to you. ini tuh ngeliat pohon dengan ini habat telur gini. Super cool. Sure. I could do something with this. Ini mulai karir. Ini ada keran mantap ya jadi makan do. Mulai karir. Yang අපිට මේ කෑල්ල ඕනේ වෙනවා ඒක දාගන්න ඕගොල්ලෝ. මේ අකය මට කට තමයි පේන්නේ බැරිය. ඔය බේරගන්නේ නිකන් ඉන්නවා දැනගන්න. අන්තිමේදී මම බේරෙන්නේ නැහැ නේ බොරු වැඩක් ඉතින්. මේක නෙමෙයි බා අර මේක. මෙතනින් උඩ තමයි නගින්න ඕනේ. ස්ක්‍රීන් නම් නැතිනේ. ඉප්පව ඕනම් ප්ලේ කරලා ගේන්නම් මම වීඩියෝ එක.
මේ තියෙන පූසයි කෑම කෝ බංගාවේ නෑ. ඉතින් කැට් ෆුඩ් මේ ගිහිල්ලා වෑන් එකට දාගමු. කොහෙද බං වෑන් එක තියෙන්නේ? අපතත් නෑ. හරි තියෙන්නේ. මොනා කරනවද මන්ද උදව්වක්වත් කරන්න නැතුව ඉඳගෙන ඉන්නේ. ඒ මොකද යකෝ ගේම් එක ගහන්න බෑනේ. හිර වුණා. Jay, help me out of here, please. උඹේ කට වහගන්න නැත්තම් මම උඹට උදව් කරන්නේ නෑ. ඒක මතක තියාගන්න. මේ උදව් නේන්නම් කරන්නේ චුට්ටයි ඉවසලා ඉඳහන්. උඹ ඉතින් බේරෙන්නේ නෑනේ අන්තිමට ගොන. බූරුව හරක. මෙතනින් පයින්නේ කකුල කැඩෙන්න හරි පයින්න එපා බේරෙන්න ඕනේ. බූරුව හරක චිම්පන්සි ගොන. කෝබම් මේ මගුල බ්ලැක් ගෙනවා ඔයි. මේ රෙද්දක් කරන්න බෑ ආච්චිට හාල් කරන්න. මට එනවා නේද කියන්නේ. වීඩියෝ එක නිසා. Is anybody watching? ඇත්තටම මේ ඇඟර හිකින් මෙහෙම එල්ලිලා ඉන්න පුළුවන්ද බං? ටිකෙන් වතුර පාරට වැටෙනවා වැඩන නම් මුට වෙනම ලෙඩක් හැදෙනවා. ජරා වතුරකට වැටෙනවා. මම ඉන්නවා දන්නේ මේ වැතුලේ. මේ යනවා ඉතින් ගොනාලා. මෙතන තියෙනවා ගායිස්. ගෑස් එකක් එක ඇන ටික බුරුල් කරලා අපිට ගෑස් එක ඕනේ වෙනවා. ගෑස් එක පුපුරවන්න ඕනේ බිත්තියක් හදාගන්න. ඒ පුපුරන වෙලාව අයිස්ක්‍රීම් කාරේ ළඟ හිටියම අපිට ඒක ප්ලේ කරන්න වෙන්නේ නැහැ. ගාන ගන්න එපා සද්ද එනවා. යෝ රෙද්ද ලැග්ගෙනවා බා. ඉතින් ලොක් එක අර ගන්න ඕනේ. නැත්නම් අපිට දොර අරින්න බෑ. ඇතුලෙන් ලොක් කරලා තියෙන්නේ. සද්ද බද්ද Jay, එනම් help me ගන්න. out of here, please. මේක තමයි ඕනේ අපිට ඇන බුරුල් කරන්න. ඔබන් මේ දොර හැමතිස්සෙම මොක අමතක කළා ගේම් එක ගා ගන්න බැරුව යනවා මේ ඉතින්. කොහෙන්ද වයන්නේ? පරණ කඩයක්ද කොහෙද මට වෙන්නේ? පරණ කඩයක් තමයි. මං අනේ ටීම් කලේ වැටෙන්නම ගෑස් එකේ. කොහොමද ගියහන්කො මෙච්චර මේ බර ගෑස් එකක් අරන් මේ පොඩි එක උඩට නගින්නේ. මේ මන්ද මේ ගේම් එක නිකර ඇඟර එකකින් එල්ලිලා යනවා. I'm going to kill some kids today. අපිට හාල් Looking කරන්න. for the chump clubby ones. මට Going to find me some chubby kids and we're gonna make some ice cream fun. ගේම් එක විනාඩි 20ටත් අඩුවෙන් ප්ලේ කරන්න පුළුවන්. මේ තනිකරම විකාර වෙනවනේ. නැත්තම් ගහන්න පුළුවන් ගේම් එක. යන්නට වෙලාව Jay, අඩුවේ. help me out මට of here, වගේ ඉඳන් please.
දැන් අපිට යන්න තියෙනවා කනත්තට. දැන් මොකක්ද එක ප්ලේ වෙනවා මොක බලන්නේ නැහැ ඉතින්. බලට ඕන නම් ගේම් එක ගහනකොට බලන්න මට එපා නෝව බලන්න. බලා මෙන්න මේ ගෑස් එක අරන් ගිහිල්ලා. මෙන්න මේ දොරත් ඇරලා. මම මේක පුපුරන වෙලාව මෙයා කල් ළඟ හිටියන. නියමයි. අපිට දැන් තියෙනවා පූසෙට්ට කෑම එකක් දීලා පූසේ කූසන් ඉන්න. ඉතින් කැට් ෆුඩ්. මේ හරියනේ පූසෙට් එක කොබා. මේ ඉන්නේ පූසා. වරෙන් මාර පූසේ තමයි අපි ළඟට ගියාට මෙයා කා යන්නේ නැහැ. බලන්න මේ රෙද්ද ගේම් එක ලැග්ගෙනම. දැන් මෙයාක පැනලා යන්න ඉඩ තියෙනවනේ. අනේ පව්වන් ලස්සන පූසා. දැන් අපිට යන්න තියෙනවා මේ කාර් මේ ස්ථානෙට. උගල මෙතන යනකොට පරිස්සම් වෙන්න ඕනේ. මොකද දන්නවද අයිස්ක්‍රීම් කාර් එක පාට එනවා. මන්නම් ගහන්න ගොස්නේ. බලන්න මේ ගිය ගමන් මෙයා කයනවා. මේ කාරින් යන්න එපා. ටක් වෙලා ඉඳලා හරින් මන්නම් ගහන්න ගොස්. මට ප්‍රශ්නයක් නෑ. මොකද ඒක උර්ලෝසුවක් කියලා ගොරුණා. ගොඩාක් වෙලාකට අයිස්ක්‍රීම් කාර්යය මෙතනින් එනවා ගායි. ඉතින් ඔයගොල්ලෝ මොකක් හරි නෝමල් හරි හાર્ඩ් හරි ස්ක්‍රීම් හරි ගහනවනම් පරිස්සම් වෙන්න. අපි යන්න ඕනේ නැවත කනස්තුදි ස්ථානයට. අපි දැන් ගේම් එකේ අන්තිම හරිය ප්ලේ ඒ මොකෙන්ද බං what කළු වෙලා ගියා. හරියට ඕක වෙනවා කළු වෙලා ගේම් එක ගන්න නැහැ. මේ ඉන්නේ අයිස්ක්‍රීම් ගේ තාත්තා ඉස්සරහ හිටියේ. අයිස්ක්‍රීම් තාත්තගේ උඩ අයිස්ක්‍රීම් තාත්තා යක්ෂයෙක්. මේ ඉන්නේ වෙන කෙනෙක්. ඉතින් මල්ලි ඔබ පොඩ්ඩක් ළඟට වෙලා ඉන්නා මම මේක පුපුරනකම්. එතකොට ඔයාට ෂෝක් නේ. මෙයා කයිද්දි මං කොහොමද යන්නේ? මෙයාක දොර ඉස්සරහට එනවා මොකෙද්ද වගේ. ටක් ගාලා දුවන්නත් ඕනේ මේක පුපුරලා. නැත්තම් පුපුරලා යන මෙතන මාත් මැරෙනවා. හරියට දන්නේ මේක. ඔන්න ගායිස් මේව කලා දිව්වා. දුවපන් දැන් ඔක පුපුරන්න ඕනේ. අම්මට අර පුපුරු. දැන් අපිට තියෙනවා කෑල්ලක් කරන් යන්න. අර අපි අරුට ෆර්බී එකක් දීලා ගත්ත කෑල්ල මේ තියෙන්නේ ගායිස්. මෙන්න මේක අරගෙන යන්න තියෙන අපිට මේ පල්ලි ඇද්ද දන්න මොකක්ද ඒකට යන්න තියෙන්නේ. ඔයගොල්ලෝ යනකොට පරිස්සම් වෙන්න මේකට කෑල්ල දාලා මේ කෑරලා මෙන්න මේ පෙට්ටියේ තියෙන යතුරු ගත්තා. අන්න රෙද්ද ප්ලේන් එක. මොකක්ද ඒ උනේ? පව්වන්නේ උනි දාගෙන හිටියා. මෙන්න තියෙනවා ගායිස් යතුරු අර මෝඩ මිනිසාව බේරගන්න යතුරු. මෙයා කා බේරෙන්නේ නැහැ කොහොම හරි. අපිට අයිස්ක්‍රීම් 3 එකේදී මම බේරගන්න සිද්ධ වෙනවා. ඉතාලම අඩු කාලයකින් ගේම් එක ප්ලේ කළා අයිස්ක්‍රීම් වන්නකටත් වඩා. අඩේ මල්ලි පැනපන්. අඩේ මල්ලි පැනපන්. අඩේ ගෑනි. අයියෝ. අරුන් දෙන්න මොකක් හරි කරගන්නේ ඉන් දෙන්න බේරගන්න. මොකක්ද යතේ තියෙන්නේ? මන් දීපු පර්ෆියුම් බෝතලේ නේද? on දැක්කේ නැහැ එළියම තියෙන දේ. අම්මට ගේම් එක ඉවරයි guys. මං ඊළඟට
අයිස්ක්‍රීම් 3 ගේම් ප්ලේ එකක් ගේන්න. ඉතින් අද අපි යනවා